උපදේශන සහ මාර්ගෝපදේශන අංශය. මේ අවුරුද්දේ අපේ වැඩසටහන අතර උපදේශන වැඩසටහන් රාශියක් සැලසුම් කරලා තියෙනවා. ඒ අතර වෘත්තීය මාර්ගෝපදේශනයට අදාළව වැඩසටහනක් සැලසුම් කරනකොට ඔබේ කලාප වලට යම් වැඩසටහන් වලට ප්‍රතිපාදනය යවලා තිබුණා. ඒ අතරතුර අපි සාකච්ඡා කළා වෘත්තීය මාර්ගෝපදේශනයේ සඳහා විශේෂයෙන් අද තියෙන්නේ ඩිජිටල් ලෝකයක්. දරුවෝ වැඩ කරන්නේ ඩිජිටල් මෙවලම් කරලා. දරුවෝ කැමති නෑ වැඩිපුර ලියනේ වැඩ. දරුවෝ කැමති නෑ වැඩි පොළපුර වලට. දරුවෝ කැමති මොනවද කරන්නේ? අපේ දරුවෝ, ඔබේ දරුවෝ. දරුවෝ කැමති තාක්ෂණයක්. ඉතින් පුළුවන් මොකක් කරන්නද? ෆෝම් එකට නමක් දෙන්න පුළුවන්. අපි හිතමු මොනවා හරි පේපර් එකක් හදන්න කියලා. නේද? ඒ වගේ අපිට මෙතෙන්ට ගිහිල්ලා මඟ පෙන්වීම කරන්න ඕනේ. මේ හැම වෙලේම සිසුන්ගේ ස්වභාවික යාළගේ දක්ෂතා තියෙනවා. ඊළඟට මේ නරි හරි ආචාරශීලී හරි නීතිගරුකයි කියන දේ මයි කරන්නේ වෙන දේවල් කරන්නේ නැහැ. මේ නරි කරන්නේ එකපාරක් කපුඩියක් ගවුවාම දුවලා ගිහිල්ලා එක කුකුලෙක් අල්ලගෙන ආවිල්ලා තමන්ගේ ගෙදර තියාගන්න. ஒவ்வொரு நாட்டிலையும் எங்களுக்கு பெரிய ஒரு தாக்கத்தை ஏற்படுத்துற ஒரு விஷயம் என்னன்னு சொன்னா தொழில் இல்லாத காரணம். அப்ப NVQ என்ற இந்த பாடநெறிகளை கற்று அவங்க சுய தொழில்களில் ஈடுபடலாம். போய் படிக்கிறோம், பிராக்டிகலா ஒர்க் பண்ணி பார்க்குறோம், எங்களுக்கான சர்டிபிகேட்ஸை கையில பெறுறோம். அடுத்த துறைக்கு பொறுத்தமான ஒரு லெவல்ல முடியாது. அது நாங்க இப்போ NVQ லெவல் 4ல இருக்கிறோம்னா அடுத்து நம்ம 5 எடுத்துக்கிட்டு போகலாம். அடுத்து வந்து டிகிரியா இருக்கலாம், இல்லாட்டி போஸ்ட் கிராஜுவேட் டிப்ளோமாவா இருக்கலாம், இந்த மாஸ்டர்ஸ் ஆகிக்கலாம். இது எல்லாமே வந்து இந்த SLQF என்ற இந்த ஃப்ரேம்வொர்க்கிற்கு வரும். කතා කරද්දිත් මම බලනවා මේ ආන්ලෝක කට්ටිය වැඩගත් කරන්නේ මේසික සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒකට SLQ ලෙවල් එකයි NVQ එකයි අතර සම්බන්ධකුත් තියෙනවා. හරිද? ඊළඟ දේ ගන්න මොකද වෙන්නේ? මේක අප්ලෝඩ් ගන්නත් එපා. SLQ 1 කියලා කියන්නේ මොකද්ද? අපේ ළමයි O level qualification එක. එතකොට ඊළඟ තමයි SLQ 2 එකේ මොනවාද? A level qualification එක. දෙකක් නෑ මොනවද වෙනස් වෙන්නේ? පරම්පරා කරනවා. ඇයි? ආවට ඉතින් කියන්න බෑ. හරි? මට සාපේක්ෂව ඉතින් මම මේසගොල්ලෝ දෙනවා. ඒකට මොනාරි විෂයක් දෙනවා. ඒ විෂය මට උගන්න ගන්නත් බෑ. හරි? ඒවා කියන්නේ ඉස්කෝලේ. හරි? උගන්න ගන්නත් බෑ. කරන්න දෙයක් නෑ පඩි කියනවා. ඒකින්ද එනවා. ඒ ළමයාගේ අවුරුද්ද පුරාම ඔයා හිතන්න ඔයා සතියේකට දවසක ඒ තාක්ෂණ වලින් ළමයිට කොහොමද මේ කරන්න පුළුවන් කියලා හිතාගෙන ආවේ. මට දැන් අයිඩියා එකක් තියෙනවා. අපි සමාන ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න අමාරුයි. හිතලවත් තිබුණේ නැහැ මෙහෙම කවුන්සලින් වලටත් මේක යූස් කරන්න පුළුවන් වෙයි. ඉතින් අර අපිට කියන්නේ දැන් ගැටලුව ළමයින්ගෙන් එයාලගේ අදහස් ගන්න, එයාලත් එක්ක අපිට සම්බන්ධ වෙන්න අපිට පොඩි දුරක් තියෙනවා. මොකද අපි ඉන්නේ තාක්ෂණයේ ඊටපස්සේ ළමයා ඉන්නවා අපිට වඩා ඉදිරි. ඒකට එයාලගේ අයිති නිර්දේශිත වැඩි. ඒකට එයාලා මඩනම් සර් ඉස්සෙල්ලාම මම මේ දවස් තුනේම සතුටින් හිටියා. ඉස්සෙල්ලාම දේ ඉගෙන ගත්තදී මම පළවෙනිම මට ගත්තා. ඒ තමයි මම හෝම් සයන්ස් ටීචර් කෙනෙක්. ඒ වුණාට IT පැත්තේ මේ කවුන්සලින් පැත්තේ ඔක්කොම ගොඩාක් දේවල් මම අලුත් දේවල් ඉගෙන ගත්තා. අනික මට කොන්ෆිඩන්ට් එකක් ආවා. ළමයි හැන්ඩල් කරනකොට මට තව හොඳට මේවා කරන්න පුළුවන් කියලා මට දැනුණා. මේ භාවිතා කරන කොහොමද කවුන්සලින් කරන්නේ කියලා දැනගත්තා. ඒක ගොඩක් මට මගේ දෙනුවට හොඳයි කියලා මම හිතනවා. ඉස්කෝලෙන් ගිහලා මේක කරන්න. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක හොඳට කියන්නේ
ඩීප් සීක් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් කෝඩින් එක ගන්න කොහොමද කියන එක. ඉගෙන ගත්ත හෝ වෙච්ච දෙයක්. Right, very good. Baik, මේ වගේ ගේම්ස් පාවිච්චි කරලා මම දැකලා ඉන්නේ ළමයින්ට මේව කරනවා. මම වයිස් ප්‍රින්සිපල් ඇටියට කටයුතු කරනවා. එහෙනම් මේ ලබා ගත්ත දේ මට අනිත් උගන්වලා දීලා අපේ බෝඩ් එකේ පාවිච්චිය තව ළමයින්ට උගන්වන්න උගක් සව් කරනවා. මට ඒ ගැන සාමාන්‍ය දැනුමක් තිබෙනවා. ඒකට මම භාවිත කරන එක අඩුයි. හැබැයි මෙතන ආවම පස්සේ AI වලින් මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා දැනගන්න එක ඇත්තට මට සතුටුයි. ඒ වගේ දැන් අර මේකින් මේ කියන්නේ දැන් කවුන්සලින් පැත්තේ ළමයා හඳුනා ගන්න අපි මෙතෙක් කල් ෆෝම් එකක් අරගෙන ඒකේ කරලා බලුවේ. හැබැයි මෙතන අවශ්‍ය ඒක මෙතන ළමයා හඳුනා ගන්න මෙහෙම AI එකේ තියෙන එක යන එක කවුන්සලින් පැත්තේ ඇත්තටම අපිට වටිනවා ඒක. ඒ වගේ කවුන්සලින් එකත් එක්ක මේ AI එකේ මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා දැනුන එක අපිට ලොකු දෙයක්. ස්මාර්ට් බෝඩ් තියෙනවා. ගොඩක් සීට් දාලා වහලා තියෙනවා. මම මගේ ඇල්ල කොට්ටාසේ ඉස්කෝලේ 9ක් කැබින් පේජ් තියෙනවා. 7ක වගේ තියෙනවා ස්මාර්ට් බෝඩ්. ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වයිට් බෝඩ් විදිහට විතරයි. නැත්නම් පාවිච්චි කරනවා. මේක ඇත්තටම මෙච්චර දෙයක් තියෙනවා කියන එක ඊට පස්සේ අධීක්ෂණ යනකොට හෝ සාහය ගෙනීම යනකොට හෝ මට දුරවලට කියලා දෙයක් කියන්න. හැමෝටම ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් IT ගුරුවරයෙක් IT ගැන මට චුට්ටක් දන්නවා තවත් වැඩි දුරටත් අර කාහු පැඩ්ලට් එහෙම දැනගත්තා ඊට වඩා මම ගොඩාක් දැනගත්ත දෙයක් තමයි මම අද වෙනකන් ඊයේ වෙනකන් හිතාගෙන හිටියේ කවුන්සලින් කියන්නේ ළමයෙක් එක්කගෙන ගිහිල්ලා නිකන් මොනවාද උනේ මොනවාද ප්‍රශ්නේ කියලා ලියලා ඒක අක්ෂරයක් අරගෙන ෆයිල් එකට දානවා කියලා විතරයි. ඇත්තටම තුන්වෙනි දවසේ දැන් තමයි දැනගත්තේ කවුන්සලින් කියන්නේ මොනවාද අර රියාසෙක් අලුත් වචනයක් වැඩම කියලා දුන්නේ. මම ඇත්තටම අද එන්නේ නැතුව කට් එකක් දාන්න තමයි හිටියේ. ඒක දැනගන්න ඕනි කියලා ආසාවට දවස් 4ම කන්ටිනියු කරනවා කියලා. Good morning to all. प्रिंसिपल में लियू मट देनकोटी मम किवा सर मट යන්න බෑ. ඇත්තටම මම කිව්වා මට යන්න බෑ. මට හරි මහන්සි සර්. එක දිගට වැඩ කරනවා. ඒක මම කවුන්සලින් ටීචර් කෙනෙක්. ඒ වෙනාට සතියෙකට මම PDF 35ක් විතර කරනවා. ඒක කවුන්සලින් කරන්නේ නැහැ. කවුන්සලින් කරන්න වෙලාවක් නැහැ. ඒ තරමට සබ්ජෙක්ට් ටීචර් කෙනෙක්. ඒ සබ්ජෙක්ට් ටීචර්ට මම හරි කම්මැලි බෝඩ් එකේ ලියනවා. හරි කම්මැලි මම. ඒ නිසා මට හරිම ලේසිම ටූල් එකක් තමයි අර menti.com එක. අපේ ලැන්ග්වේජ් ටීචර්ස්ලාට හරි ලේසි ඒ වගේ ඇක්ටිවිටීස් ගන්නවා නම් ළමයි හරි කැමති. අපේ ඉස්කෝලේ ස්මාර්ට් බෝඩ් 4ක් තියෙනවා. ලෙනසෙවිට් තියෙනවා. CLC රූම් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ප්‍රින්සිපල්ගේ අදහස හැම පන්තියකම ස්මාර්ට් රූම් කරනවා. ඒක ටික ටික අපි කරගෙන යනවා. ඒ නිසා මේ කෝස් එක මට හරි ප්‍රයෝජන වුණා. අද ඇත්තටම මේ දවස් දෙකම මම හරි ප්‍රයෝජන ගත්තා. මට පුළුවන් දැන් කවුන්සලින් එකක් කරන්න මේ තාක්ෂණයත් එක්ක. அனைவருக்கும் வணக்கம். ஓப்பனாக என்ன படிச்சுங்கிறத மட்டும் சொல்கிறேன். என்னென்னா ஒரு மாணவர்களுக்கு நாங்கள் தொழில் வழிகாட்டு காட்டுற நேரம் சரியான கோர்ஸை தெரிவு செய்து இது சரியானதா இதை செய்தால் பிரயோசனமானதா அப்படிங்கிறத நாங்கள் பிள்ளைகள் சொல்கிறதுக்கான வழிகள் இருக்குது. அப்போ அதன் மூலமாக அறிஞ்சு பிள்ளைகள் நாங்கள் சரியான வழிகாட்டலை செய்யலாம். அதெல்லாம் கற்றுக்கணும். Good morning.
எனக்கு வந்து காஹோட் டீப் இதெல்லாம் ஓரளவுக்கு தெரியும். எனக்கு தெரியாத ஒரு விஷயம் புதுசாக கற்றுக்கிட்டேன்னா ஃபெட்லெட் அப்படின்ற விஷயம் வந்து எனக்கு தெரியாது. அது මම 13 වසර ආරෝ තමයි අවුරුදු 8ක් විතර දැන් කවුන්සිලින් වලට සම්පූර්ණ වෙනවා. තමිල් ලිටරේචර් තමයි මගේ පාඩම. මේ කැරියර් කී එක ඒක තවත් කැරියර් කීස් වලට දාලා අපි බාර්කෝඩ් එක මම මේ කැරියර් කී එක දන්නවා මට. ඒ තවත් තියෙනවා කැරියර් කීස් කියන එක මම මෙතනින් දැනගත්තා. ඒ වගේම NVQ විතරයි තියෙන්නේ කියලා තමයි මම හිතාගෙන හිටියේ. තවත් SLQ ඒ හතරම ඇත්තටම ඒක දැනගත්ත එක ලොකුම දෙයක්. මට ගිහිල්ලා තව දෙන්න පුළුවන් ගොඩක් දේවල් කියලා මට හිතුණා. අනිවාර්යයෙන්ම කාලේ වනකම් අපි සාමාන්‍යයෙන් AI පාවිච්චි කරනවා. AI පාවිච්චි කරලා ළමයින්ට කරන්න පුළුවන් දේ ටික සර් කියලා දුන්නා. ඒකෙන් ඩීප් සීක් එක මට ගොඩක් කොට ඒක ගිහිල්ලා ITDC උදව් නැතුව දැන් අපිට පුළුවන් ඒක කරන්න කවුන්සිලින් එකේ. එහෙනම් ඒක මට පුළුවන්. thank you for the message. මම සාමාන්‍යයෙන් මේ ෆෝන් පාවිච්චි කරලා ටෙක්නොලොජි යූස් කරලා මේ පන්ති කාමරේදී කරනවා. නමුත් මේ AI එකේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඒක කොහොම හරි ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවා. ඒ අවශ්‍යතාවයත් මට තිබ්බා. ඉතින් මේ ආවට පස්සේ මම ඉගෙනගත්ත දේවල් වලට UC කියලා යුනිවර්සිටි සම්බන්ධව කරගත්ත ඒවා ගොඩක් වටිනවා මට. ඊට පස්සේ මේ ඉස්කෝලේ විභාග ඉවර කරලා ළමයිට ඒ වගේ කෝසස් කොහොමද සෙලක්ට් කරන්නේ ඒ විදිහට සමග කියලා දෙන්න මට පුළුවන්. මම ගුරු උපදේශ නිසා ඉතින් ඉස්කෝලේ ගිහලා අධ්‍යයනය කරනකොට සියලු පන්තිම අපි අධ්‍යයනය කරනවා. විශේෂයෙන් අද ඉගෙනගෙන තියෙන සාමාන්‍ය දෙයක් තමයි කියන්නේ. නමුත් මේ chat GPT එක එක භාවිත කරනවා. ඕනෑම පාඩමක් ගේම්ස් එක අදලා ඒක ළමයිට පාසුවේ කැමති ගන්න පුළුවන් මනින්න පුළුවන් කියන එක. මම ඒක සම්බන්ධතාව විචාරකදී ටීචර්ස් බේස් එකට වඩා ටීචර්ස් කේන්දරයට වඩා ශිෂ්‍ය කේන්දරයට ගිහිලා ඒක පාසුවේ ගන්න පුළුවන් ගේම්ස් අන්ලයින් ක්‍රියා ගන්න වැඩි ගොඩාක් දේවල් තිබුණා එක එකක්. ප්‍රථම මේ ආරම්භය තමයි ඩිජිටල් මෙවලම් භාවිතා කළා අපේ සුදුසුකම් අපේ තියෙන අධ්‍යාපන සුදුසුකම් ඊට අපේ පළපුරුද්ද නේද වෙනත් සුදුසුකම් අපි කොහොමද ඒක මේකේ තියෙන්නම ඕනේ මම කියන්නේ ඉතින් අර ඒක විදිමක් ඒ නිසා ඊට පස්සේ දැන් මේක ඇත්තටම සිතුන්ගේ මානසික සුවතාවය අනාගත වෘත්තීය සාර්ථකත්වය කියන එක තමයි මගේ ප්‍රධාන ඒවට වෘත්තීය සාර්ථකත්වය කියන්නේ ඉදපුර වැසීමට මඟ පෙන්වීම තමයි අපි සිද්ධ කරන්නේ. IT ටීචර්ස්ලා දන්නවා අපිට පාඩමක් දෙනවා IoT. IoT කියලා කියන්නේ මොනවද? Internet of Things කියන එක. ඒකට දැන් අපි ගත්තම ඔය farming පැත්ත ගත්තම දැන් ගොඩාක් කරලා අපි කරන්නත් දෙයක් ගන්නවා agriculture. ඒ වගේ මොකද අපි ඒක කරන්න හදාගන්නේ කොහොමද? අදවලදී හැම දෙයක්ම පැනවල කරනවා කියන්නේ අපිට වෙන ජොබ් එකක් කරන්න වෙන්නේ නෑ. දැන් අපිට මොකද වෙන්නේ? IT සහ farming link කරලා විශේෂයෙන්ම IoT ටෙක්නොලොජි එකත් එක්ක අපිට මොකක්ද දෙනවා. හැම දෙයක්ම වඩා ගන්න. ස්මාර්ට් එක කරන්නේ කියන්නේ අපි ඒක තෝරගත්තා. පැහැදිලිද? ඊට පස්සේ අහන මෙතන what do you like to do in baker? ඒක මෙතන අපිට ඕන නම් කැමති එකක් තෝරගන්න පුළුවන්. මේ මම මෙතන කියනවා මේ මන් දාන මෙතන build resource. හරිද? සම්පත් ගොඩ කරන්නේ. build කරන්නේ. resource
අප්ඩේට් කරන්න මම හදන්නේ. එහෙනම් මම මේකක් දැම්මා. දැන් මෙතන ඩන් කරනවා. ඒක ඔබට නිදහස කියන මොනවා කරන්නද? මේ ඕඩ් එකක් මෙතනින් තෝරගන්න. හරි. ඊළඟට ගියාට පස්සේ අපි ඔප්ෂන් අපි කැමති choices දුන්නාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන අහනවා බලන්න උඩම තියෙනවා create collection කියලා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා plus mark එකේ plan collection. ඒ plan එකක් කියන්නේ ඉක්මනින් යනවා. එකක් තමයි අලුතෙන්ම හිතලා දෙයක් නිර්මාණය කරනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතා සලකලා බලන්න. අවශ්‍යතා දිහා බලලා අයි මෙන්න මේකට මම මෙන්න මේකක් කරනවා කියන එකක් හදලා දෙනවා. හරි. එහෙම එකක් ව්‍යවසායයක්. තව තියෙනවා එයා කරගෙන යනවා දැනටමත් තියෙනවා ඒකට පොඩි එලෙක්ට්‍රිෂන් එකක්. ඒත් ව්‍යවසායය. හරිද? දැන් ව්‍යවසායයේ නෝන කොටසක් ඉන්නවා මෙහෙම. வெற்றிகரமான வாழ்க்கை சூழல் தொடர்பான விடயங்களை பாடத்தில் இணைப்பது மாணவர்களுக்கு மிகவும் பயனுள்ளதாக இருக்கும். வரவு செலவு திட்டம் தயாரித்தல், சேமிப்பின் முக்கியத்துவம், தேவைகள் மற்றும் விருப்பங்களுக்கு இடையே உள்ள வேறுபாடு போன்றவற்றை சொல்லிக் கொடுத்து அதனூடாக குடும்பத்தின் மகிழ்ச்சியையும் மன அமைதியையும் எப்படி பாதிக்கலாம் என்பதை பற்றி விவாதிக்கலாம். இது மாணவர்களின் எதிர்காலத்திற்கு ஒரு நல்ல அடித்தளமாக இருக்கும். මේක පුරා නිකුත්ලා කණ්ඩායම ඔක්කොම එක්කලා එකතු වෙලා බොහොම හොඳ අන්තර්ගතයක් අපිට සකස් කරනවා දැක්කම මම දැක්කා ඒක නිසා ඉතින් මම හිතනවා ඒක වැඩි කලදායි බව ඔබ දැක්කා කියලා. ඒකට සතුටුයි. ඒ වගේම ඔබ බොහොම උනන්දුවෙන් මේ වැඩේ දාත්තා. අපි ඊයේ පෙරේදා කිව්වා අපිට 10 11 වෙනකම් කරපු දේවල් වල 6 7 වෙනකොට අරගෙන ඉවරයි. ඊට අමතර දේවල් කරලා ඒක තව වෙනින් කරනකොට අපිට විතරක් තියෙනවා. ඒ නිසා කොහොමද මණ්ඩලයෙන් අවසරයි. ගන්න. මේ වැඩසටහන වැඩසටහනේ අදහස් දක්වන සියලුම දෙනා වෙනුවෙන් අපේ මනෝසර්ට ආරාධනා කරනවා. බීජ ටිකක් දාලා තියෙනවා ඒක දෙවලින් දීමාවක් කියවට අබ්දුල් කලාම් කියලා කියනවා විදේිතව නුරුංගිලාලු විදේකල් කැටලොග් නැහැ අපුද ඊයරා මට දීලා ගිහින් මම මේ දීලා විදේිතව නුරුංගිලාලු විදේක නුරුංගිලාලු එන්නේ අදනේ එක්කලා බීජ ගැම්මේ ඉඳලා දාලා බීජ දිලා ගන්න. බීජ ගියා ඒක ඉතින් අපි කරයි කියලා ඇත්තටම මේ පළාතේ මේ උපදේශ පිළිබඳව අනුකූල කරන අධ්‍යක්ෂකවරු ගොඩක් වෙනස් වෙනවා. සර් දැන් කිව්වා අනාගතයේදී ගොඩක් වැඩසටහන් මේ ගුරුත්ව කරනවා කියලා. ඔබතුමා මේ ආශය රැඳී සිටින්න ඕනි කියලා අභිප්‍රාය දෙනවා. නැත්නම් ඔය කාන්සෙත් නැති වෙනවා. Thank you.